හෙලෝ කොහොමද ඔයාලට මේකේ ෆොටෝ එක දැක්ක ගම වීඩියෝ එක මොකක්ද කියලා අද කරන්න යන එක ගැන ඔයාලට පොඩි අවබෝධයක් ඇති. මම අද කියන්න යන්නේ මම කතා කරන්න යන හැමෝම මූණ පාපු මේ දවස්වල හැමෝටම මූණ දෙන්නලා තියෙන ගැටලුවක්. ඒ කියන්නේ hair care products ගොඩක් අය කියන්නේ skin care වලට දේවල් ගොඩක් හොයාගන්න ලේසි. හැබැයි hair care වලට කොයි වගේ products ද use කරන්න ඕනේ කියන එක ගොඩක් අය දන්නේ නැහැ. මම social media වල ගොඩක් අය දාලා තිබිච්ච දේවල් දැක්කා. කියන්නේ වෙන වෙන videos වලට එහෙම කියන්නේ කොණ්ඩේ යන ගැටලුව කොණ්ඩේ තුනී වෙලා තියෙනවා. එතකොට කොණ්ඩේ අර ගොඩක් තැනින් තැන ගොඩක් අහුරු පිටින් යන දේවල් වලට කියන්නේ එක දේවල් ඒගොල්ලන්ගේ අදහස් බෙදාගෙන තිබ්බා මොනවද මේවට හොඳ කියලා. එතකොට මමත් මේක පෞද්ගලිකව මුණ දීපු ගැටලුවක් තමයි මගේ කොණ්ඩේ යන්න ගත්ත එක ලංකාවෙන් ආවට පස්සේ. එතකොට මට කියන්නේ අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් වෙනස් වෙනවා, අපේ වතුරවල pH අගය වෙනස් වෙනවා, අපි ගන්න කෑම බීම වෙනස් වෙනවා. ඒවත් එක්ක අපේ කොණ්ඩේ යන්න බලනවා. ඉතින් මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකක් විදිහට මට මේක ගැන පොඩි අදහසක් තියෙනවා. මම කියන්නම් මේක මොන වගේද මට බලපෑවි කියලා. කියන්නේ මම යූස් කරන්නේ කොහොමද කියලා. ගානිය බ්‍රෑන්ඩ් එකේන මල්ටි යූස් මාස්ක් කියන hair care product එකක් තමයි මේ මම අද ඔයාලට මේක ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ. කියන්න යන්නේ මේක එක එක වර්ග තියෙනවා. කියන්නේ ඔයාලගේ කොණ්ඩේට ගැලපෙන විදිහට ඔයාලට මේක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මොකද්ද මගේ කොණ්ඩේ කියන්නේ කොණ්ඩේට හරියන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ දෙයක් තමයි ඔයාලා hair care මොන දෙයක් වුණත් skin care වේවා hair care වුණත් ඔයාලා පාවිච්චි කරනවා නම් යම් දෙයක් ඒක ඔයාගේ කොණ්ඩේට කොයි විදිහටද ඔයාගේ කොණ්ඩේ මොකක්ද කියන එක අඳුනගෙන පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙයාලගේ තියෙනවා ඔයාලගේ කොණ්ඩේට ගැලපෙන ගොඩාක් කියන්නේ විවිධ වර්ග. දැන් මේ මෙතන තියෙනවා කොකනට් තියෙනවා බනානා පපායා ඇලෝවෙරා. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා කොකනට් එක කර්ලි hair එකකට යූස් කරන්න පුළුවන්. බනානා dry hair නා. පපායා කියන්නේ damage hair වලට. ඒ වගේ විවිධ වර්ග තියෙනවා. ඊගාට අපි කතා කරමු මේක කොයි විදිහටද පාවිච්චි කරන්න කියලා. මේක මල්ටි යූස් මාස්ක් එකක්. 3 in 1 use කියලා තමයි තියෙන එක. තුන් ආකාරයකට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලට පුළුවන් නානකොට කන්ඩිෂනර් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ නාලා ෂැම්පූ එක ඇප්ලයි කරලා ඊට පස්සේ කන්ඩිෂනර් එක විදිහට යූස් කරලා ආට හොදලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක නිකන් ට්‍රීට්මන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ hair mask එකක් විදිහට. ඔයාලා කොණ්ඩේ හොදලා ඉවර වෙලා ඊට පස්සේ විනාඩි 3ක් විතර කොණ්ඩේට ඇප්ලයි කරලා තියලා ඊට පස්සේ කොණ්ඩේ හොදලා යවන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට යූස් කරන්න පුළුවන් මේක කොණ්ඩේට නිකන් ඩ්‍රයි කන්ඩිෂනර් එකක් විදිහට. මේගොල්ලෝ කියනවා මේකේ වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න නම් එයාලගේ ෂැම්පූ and කන්ඩිෂනර් යූස් කරලා බලන්න. ඒ දෙකත් එක්ක මේක පාවිච්චි කරොත් එහෙම ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි මම එයාලගේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි යූස් කරන්නේ නැහැ. මොකද මට මගේ කොණ්ඩේ යන ගැටලුවක් තිබ්බා. ලංකාවෙන් ආවට පස්සේ කොණ්ඩේ ගොඩක් ගියා මගේ. ඒ කියන්නේ තට්ටේ පෑදෙන විදිහට කොණ්ඩේ තනින් තන අර ලංකාවේ උඳුගෝව කනවා කියලා කියන ඒක නෙවෙයි. හැබැයි අර කොණ්ඩේ කියන්නේ ඇලර්ජි එකකට යනවා වගේ කොණ්ඩේ ගොඩ ගියා. හැබැයි මම ඒක ඉක්මනින් කොණ්ඩේ වවා ගත්තා. ඒ කොණ්ඩේ වවා ගන්න මට ඕනේ උනේ කියන්නේ මම විවිධ ප්‍රතිකාර පාවිච්චි කරා. මම ඔයාලට ඒවා ඉස්සරහදී ඔයාලට මගේ වීඩියෝ එක ඉන්නවා නම් ඔයාලට මම ඒව ෂෙයා කරගන්නම් මොනවද මම පාවිච්චි කරේ කියලා. කොණ්ඩේ ඉක්මනට වවා ගත්තමම හැබැයි මම මේ ෂැම්පූ එක නෙමෙයි පාවිච්චි කරේ. මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා තියෙනවා මම නිසරෝල් කියලා ෂැම්පූ එකක් තමයි යූස් කරේ. ඒකට මම කොණ්ඩේ වැවුණා සහ කොණ්ඩේ තිබිච්ච ගැටලුකාරී තත්ත්වය ගියා. මම මෙයාලගේ කියන්නේ මම විශේෂයෙන් කියන්න ඕනේ මම මේ ෆුඩ් මාස්ක් එක පාවිච්චි කරාට එයාලගේ ෂැම්පූ and කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ නැහැ. මම මේක පාවිච්චි කරන්නේ hair treatment එකක් විදිහට කොණ්ඩේ හොදලා ඉවර වෙලා කොණ්ඩේට මේක ඇප්ලයි කරලා මේක මුලින්ම කියනෝනේ කොණ්ඩේට ඇප්ලයි කරන්නේ මේක අපේ හිස් කබලට ගෑවෙන්නේ නැති වෙන විදිහට කොණ්ඩේ කියන්නේ හිස් කබලෙන් උඩ අඟල් භාගයක් වගේ ඉඳලා ඊට පස්සේ කොණ්ඩේ අගට යනකම් හොඳට ඇප්ලයි කරන්න ඕනේ. හොඳ ඝනවට ඇප්ලයි කරලා විනාඩි 3ක් විතර තියලා
මේක කොණ්ඩේ හොදලා අරින්න ඕනේ. හැබැයි හොඳට හොදන්න කොණ්ඩේ හිස් කබලට හිටින්නේ නැති වෙන විදිහට. මොකද මේක කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට් එකක් නිසා මේක ස්කැල්ප් එකට කරන ට්‍රීට්මන්ට් එකක් නෙවෙයි. ඉතින් ඊගාවට මම කියන්න මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ මගේ කොණ්ඩේ හොඳ නිකන් හෙල්දි අතට අහු වෙනකොට කොණ්ඩේ ඩ්‍රයි ගතියක් නෑ. අර නිකන් අවුල් වෙලා වගේ කොණ්ඩේ නෑ. ගැට ගැහිලා තිබුණ නෑ. හොඳට කොණ්ඩේ හරි ස්මූත් විදිහට තිබුණා මගේ කොණ්ඩේ. තාමත් මම මේක පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මේක මම දන්නේ ලංකාවේ නම් මේව කොහෙන්ද ගන්න කියලා. හැබැයි මේක ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වගේ නම් ගොඩක් වෙලාවට කෙමිස්ට් වෙයා හවුස් එකේ ගන්න තියෙනවා මේ මල්ටි මාස්ක් මේ යස් මාස්ක එක ගානිය බ්‍රෑන්ඩ් එක ගොඩක් දේවල් තියෙනවා. ඔයගලන්ට කෙමිස්ට් හවුස් එකේ ගන්නවනම් මම දන්නේ නැහැ ලංකාවේ කොහෙද මේව ඇත්තටම ගන්න තියෙන්නේ කියලා. මොකද මම ලංකාවේ ඉන්න කාලේ මේක පාවිච්චි කරේ නැහැ. මට කොණ්ඩේ ප්‍රශ්නයක් මේ තරම් දුරට තිබුණේ නැති නිසා. ආයි කියන්න ඔයාලට කොණ්ඩේට ඔයගොල්ලෝ සාමාන්‍ය දෙයක් වුණාට ඒක කොණ්ඩේ මම ඒක දැනගත්තේ මගේ කොණ්ඩේ යන්න ගත්තට පස්සේ මම ගොඩක් දේවල් හොයන්න ගත්තට පස්සේ අපි කොණ්ඩේ පීරන එකනොත් අපේ ස්කැල්ප් එකට හොඳ මසාජ් එකක් වෙනවා. හොඳට ලේ ගමනාගමනය වැඩි වෙනවා. ඒ වැඩි වුණාට පස්සේ අපේ කොණ්ඩේ වැවෙන කොණ්ඩේ තියෙන හිසකේස් සම්බන්ධ තියෙන ප්‍රශ්න ගොඩාක් දුරට අඩු වෙනවා. එතකොට මම බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් මට නිතර කොණ්ඩේ පීරන්න කියලා. කියන්නේ දැති ලොකු පනාවකින් කියන්නේ අර දැති අතර හිදස් මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. මම අර ලී වලින් හදපු කොම්බ් එකක් ගත්තා. ඒ වගේ කියන්නේ දැති ඈත පනාවකින් පීරන්න ඕනෙත් නේ. ඒක එකක්. එතකොට අපේ හිස් කබල තියෙන ලේ ගමනාගමනය වැඩි වෙලා කියන්නේ ඒකට හොඳ උත්තේජනයක් ලැබිලා හිසකේ සම්බන්ධ ගැටලු නැති වෙලා යනවා. ඊගාවට ඔයාලා හරියට බලන්න ඔයාලා පාවිච්චි කරන ෂැම්පු එක මොන බ්‍රෑන්ඩ් එකේ වුණත් ඔයාලා කොච්චර ගණන් දීලා ගත්තත් ඔයාලා ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හරියට බලන්න ෂැම්පු තමයි දැන් පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒක කොණ්ඩෙට ඒ කියන්නේ හොඳ නැති ඉන්ග්‍රීඩියන්ට් එකක්. අපි කොච්චර ගණන් දීලා ගත්තත් අපි කොච්චර කවුරු මොන නලෝ නිලියා හොඳයි කියලා කියන බ්‍රෑන්ඩ් එකකින් අපි ෂැම්පු ගත්තත් අපේ කොණ්ඩෙට වෙන හානිය අපිට ඒගොල්ලෝ කියන්නේ නැහැ. කොණ්ඩේ ගියාට පස්සේ තමයි අපිට ડોක්ටර්ස්ලා කියද්දි තමයි අපි දන්නේ. ඒ නිසා හරියට ගන්න වනන් දෙයක් ඔයාලා වියදම් කරන මුදලට මම හැමදාම කියනවා වගේ හරියට හොයලා බලලා ගන්න. අරයා පාවිච්චි කරන නිසා මෙයා පාවිච්චි කරන නිසා නෙමෙයි. ඒකේ තියෙන දේවල් ගැන අවබෝධයකින් අරගෙන පාවිච්චි කරන්න. කොණ්ඩේ ගියොත් සමහර අයගේ කොණ්ඩේ ආවට සමහර අයගේ කොණ්ඩේ එන්නේ නැහැ. මොකද අපේ වයසට යද්දී අපේ ඇඟවල් වෙනස් වෙද්දී ඊට පස්සේ කොණ්ඩේ ඔයගොල්ලන්ගේ තරුණ කාලේ තිබ්බා වගේ කොණ්ඩේ ආපහු අපිට එන්නේ නැහැ. ඒ නිසා කොණ්ඩේ යන ප්‍රමාණය අවම කරගන්න කොණ්ඩේට හොඳ දේවල් ගන්න තෙල් ගන්න ගත්තත් අර තෙල් එකයි මේ තෙල් එකයි නැතුව පුළුවන් නම් ගෙදර දෙයක් හදලා ලංකාවේ කියන්නේ හොඳ දෙයක් ඖෂධීය තෙල් වර්ගයක් පාවිච්චි කරන්න. මම ඉස්සරහට ඔයාලට කියන්නම් මම කොණ්ඩේ වවා ගන්න මොනවද ගාපු තෙල් ಜಾති කියලා. මම ගොඩක් වෙලාවට ගෙදරත් හැදුවා. හැබැයි මම ගන්න තෙල් එකත් හොඳට හොයලා බලලා තමයි තෙල් එකත් ගත්තේ. මට කියන්නේ මම කොණ්ඩේ ඒ ප්‍රශ්නේ ඒ ගැටලුව නිසා මම ලොකුවට පසුතැවෙන එකට මම දුක් වෙලා මම මානසිකව ගොඩක් වැටලා හිටියා. මම කොණ්ඩේ යන්න ගත්තට පස්සේ ඒ නිසා මම හොඳට හොයලා බලලා තමයි කොණ්ඩේට දෙයක් ගන්නවා නම් ගන්නෙ. අනික මම හොඳ හෙයා කෙයාර් රූටින් එකක් කරන්න ගත්තා. මම හොඳ සීරම් එකක් පාවිච්චි කරන්න ගත්තා. ෂැම්පූ එක ගැන කන්ඩිෂනර් එක ගැන හොඳ අවබෝධයකින් කන්ඩිෂනර් එකයි ෂැම්පූ එකයි ගාව මම ඔයාලට ඉස්සරහ වීඩියෝස් වලදී මම මොනවද යූස් කරේ මම කොහොමද ඒවා යූස් කරන්නේ මොන විදිහටද කියන එක ඔයාලට මම පැහැදිලි කරන්න. මගේ කලින් වීඩියෝස් වලටත් අහලා තිබ්බා මේ දේවල් ලංකාවේ ගන්න තැන් කොහෙද ගන්න තියෙන්නේ කොහොමද කියන එක. ඇත්තටම මට රෙකමන්ඩ් කරන්න බැහැ කාවවත්. මම දන්නේ නැති නිසා මම ලංකාවේදී ගත්තේ නැති නිසා කොහෙන්ද ගන්නෙ කවුද හරියටම දේවල් දෙන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔයාලා එකත් හොඳට හොයලා බලන්න කවුද ගන්නේ ගත්ත කෙනෙක් ඉන්නවද ඒවා ඇත්තටම ඔරිජිනල්ද කියලා. ෆේක් ඒවා තියෙන ඔරිජිනල් විදිහටම. ඉතින් ඔයාලා වියදම් කරලා ගන්නවා නම් මේවා ලංකාවට යනකොට ලංකාවේ මතට ලොකු ගාණක් වෙනවා ඇති. සාමාන්‍ය ජොබ් එකක් කරලා ගන්න කෙනෙක්ට ටිකක් ලොකු ගාණක්. මොකද සමහර වෙලාවට මේක අපිට මාසයක් පාවිච්චි කරන්නත් බැරි අවස්ථාවල් තියෙනවා. ඒ නිසා ගන්න මුදලට හරි තැනකින් හරි දෙයක් බලලා ගන්න. මේ හොඳ කියන්නේ
හරියට ඔයගොල්ලෝ hair care routine එකක් කරගෙන යන්න ඔයාලගේ කොණ්ඩේ තියෙන ගැටලු නැති වෙලා යයි. මගේ එක්ස්පීරියන්ස් එක මේ පපාය එකේ ගත්ත එක තමයි ඔයාලට මම පපාය hair mask එකේ අත්දැකීම තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න උවමනා වුනේ. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ගැන කැමති නම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක යට කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් ඔයාලගේ කමෙන්ට් වල රිප්ලයි කරනවා. මම ඊගාව වීඩියෝ එකේදීත් ඔයාලට මම මොනවද පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් මම එකක්වත් මම යූස් කරන්නේ නැති දේවල් ගැන කියන්නේ නැහැ. ඇත්තටම මම දන්න දේවල් ටික විතරයි කියන්නේ. මම මේ hair care එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මොකද මම දන්නවා ඒ හැඟීම කොයි වගේද කියලා කොණ්ඩේ යන්න ගත්තට පස්සේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඊගා දවසේ හම්බෙමු.